මේ රටේ ජෙන්සි අපේ පරපුරට දේශපාලන සංස්කෘතිය තුළ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ අපිට අවස්ථාවක් නොදෙන බව අපි හොඳටම දන්නවා. ඒ නිසාම තමයි දේශපාලන පරිවර්තනයකට අවශ්‍ය අරගලයක පසුබිම නිර්මාණය වුණේ. අපේ රට තුළ 2022 අරගලයක් සිද්ධ වුණා. තෙල් නැති වුණා, ගෑස් නැති වුණා, මිනිස්සු පෝලිම් වල පොර කෑවා. ඒ විතරක් නෙවෙයි රණ්ඩු වුණා. ඊටත් එහයින් මිනිස්සු පෝලිම් වලගේ මැරි ඇදගෙන වැටුණා. මේ සියලු සිදුවීම් අරගලය ඇතිවෙන්න පාර කැපුවා. අරගලයක් කරලා අපේ ජෙනරේෂන් එක ඉල්ලුවේ අලුත් දේශපාලන සංස්කෘතියක්. ඒත් හුඟක් අය අපිට කිව්වේ wrong generation එකක් කියලා. අපි අරගලයක් කරලා බලාපොරොත්තු වුණ කිසිදු අරමුණක් ඉෂ්ට කරන්න අරගලයෙන් පස්සේ බලයටපත් වෙච්ච ජනාධිපති රනිල් වික්‍රමසිංහට බැරි වුණා. රනිල් වික්‍රමසිංහ අරගලයෙන් බලය අරගෙන අපේ ජෙනරේෂන් එකට ගහලා පැන්නුවා. හැබැයි අපි ශිෂ්ට විදියට පසුබැස්සා. මොකද රට ගිනි තියන්න ඕනි නැති නිසා. නමුත් ජෙන්සි අපේ ජෙනරේෂන් එකට දේශපාලන අවස්ථාවන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන්වත් අනුර කුමාර ජනාධිපතිවරයාගෙන්වත් අද වෙනකන් ලැබුණේ නැහැ. අපේ ජෙනරේෂන් එකේ උවමනාවන් වලට අද වෙනකොටත් කිසිම කෙනෙක් හරියමම් විදිහට අවධානයක් යොමු කළේ නැහැ. ජෙන්සි අපේ ජෙනරේෂන් එක වැඩියෙන්ම ඉපෙන් සිදු කරන්නේ ඩිජිටල් ආර්ථිකය සහ ඔන්ලයින් ව්‍යවසායකත්වය තුළ. නමුත් අවසානයේ වර්තමාන ආණ්ඩුවෙන් කරේ ඒකටත් බදු පනහුප එක. අපි විශ්වාස කරනවා රටේ අනාගත පරම්පරාව විදිහට ලෝකයේ සමග පැහැදිලිව ඉදිරියට ගමන් කරන්න පුළුවන් දේශපාලන පරිවර්තනයක්. තාත්තලා පුතාලාගේ දේශපාලනය, මාමලා බෑනලාගේ දේශපාලනය ඇතුළු පෞල් දේශපාලනයෙන් තොර දේශපාලන පරිවර්තනයක් අපි බලාපොරොත්තු වෙනවා. ලෝකයේ අනෙක් රටවල් වගේ විශේෂයෙන්ම බංග්ලාදේශය වගේ දේශපාලන ප්‍රචණ්ඩත්වයන් ඇති කරන්න අපිට කිසිසේත්ම උවමනාවක් නැහැ. ජෙන්සි අපි අපේක්ෂා කරන්නේ සාමකාමී ශිෂ්ට දේශපාලන පරිවර්තනයක්.